ඔන්න ඉතින් අද 30 days of bracelet making series එකේ පළවෙනි දවස. ඉතින් අපි දවස් 30ක් එක දිගටම bracelet හදන්න තමයි යන්නේ. ඉතින් ඒකේ පළවෙනි දවසේ තමයි අද. ඉතින් මම ඔයාලට කියලා දෙන්න හිතුවා bracelet එකක් හදන බේසික්ම විදිහ ගැන. ඉතින් අද අපි බේසික්ම bracelet එකක් හදමු. කොහොමද හදන්නේ, මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මුලින්ම බලමු. ඉතින් අපිට glass beads අවශ්‍ය වෙනවා. මම මිලිමීටර් 8 සයිස් එකේ glass beads අරන් තියෙනවා. ඒත් එක්කම elastic අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මේ වගේ spacers, jump rings සහ charms අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට bracelet එකක් හදන්න මූලිකවම අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු step by step කොහොමද bracelet හදන්නේ කියලා. මුලින්ම මෙන්න මේ වගේ elastic thread එක අරගෙන අපිට අවශ්‍ය glass beads ටික මෙන්න මේ විදිහට දාගන්නවා. මම මුලින්ම glass bead දෙකක්, space එකක්, ආයේ glass bead තුනක්, space එකක් වශයෙන් මේ විදිහට අරගෙන යනවා. මොකද glass beads 22ක් අපිට අවශ්‍ය වෙනවා මේ bracelet එක හදන්න. ඉතින් සාමාන්‍ය size අතකට නම් glass bead 22ක් ප්‍රමාණවත්. ඉතින් පොඩි අතක් නම් මීට වඩා ටිකක් අඩු කරන්න ඕන. beads දෙකක් තුනක් වගේ. ලොකු අතක් නම් ඒ වගේම ඔයාලට පුළුවන් beads වැඩි කරගන්න. මම ඉදිරි වීඩියෝස් වලදී ඔයාලට කියලා දෙන්නම් කොහොමද bracelet එකක measurement ගන්නෙ, කොහොමද මේ දේවල් කරන්නේ කියලා. අපි මේ series එක ඉස්සරහට කරගෙන යද්දී මම ඔයාලට වීඩියෝස් වලින් අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් glass beads ටික මේ විදිහට add කරගෙන යන්න. මේ වගේ glass beads, spacer, ඒ හැමදේම ඔයාලට පුළුවන් elastic එකකට add කරගෙන යන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපි බිස්නස් එකකට ජුවලරි හදද්දී අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන දේවල් වල ක්වොලිටි එක ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. ඒ නිසා ඔයාලා පාවිච්චි කරන elastic thread, glass bead, ඒ වගේ දේවල් ක්වොලිටි දේවල් වලින්ම තෝරගන්න වග බලා ගන්න. එතකොට තමයි ඔයාලා හදන ප්‍රොඩක්ට් එකේ අවුට්පුට් එක ඔයාලට ගොඩක් ක්වොලිටි අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ bracelet එකේ වැඩ දැන් ඉවරයි. දැන් ඔයාලට මේ විදිහට ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට වැඩිපුර elastic ටික කපලා අයින් කළා. අපි බලමු දැන් charm එක hang කරගන්නේ කොහොමද කියලා. ඉතින් charm එක hang කරගන්න මුලින්ම අපිට jump ring අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට මේ jump ring එක open කරගෙන jump ring එක open කරන්න මම tool එකක් පාවිච්චි කරනවා. අපිට bracelet හදද්දී මේ වගේ basic tool එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට jump ring එක පාවිච්චි කරලා මෙන්න මේ charm එක මේ විදිහට hang කරගන්නවා. ඉතින් හරියම සරල bracelet එකක් තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න.